අපේ ජීවිතේ යම් අත්දැකීම් සිදුවීම් නැත්නම් මානසික රෝගී තත්ත්ව නිසා අපිට ටිකක් කලබලකාරී හිතට වද දෙන සිතුවිලි එන්න පුළුවන්. එතකොට මේ සිතුවිලි පාලනය කරන්න අපිට එක එක ටෙක්නික්ස් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේවා සාර්ථක වෙන්න නම් අපි මේ එන සිතුවිලි වල ස්වභාවය හරියට අඳුරගන්න එක වැදගත් වෙනවා. මොකද ඒ සිතුවිලි වල ස්වභාවය අනුව අපි පාවිච්චි කරන්න ඕනි ටෙක්නික්ස් වෙනස් වෙනවා. ඉතින් මේ එන සිතුවිලි වලින් අපිට නිතර කරදර කරන්නේ anxious thoughts සහ negative thoughts එහෙම නැත්නම් ඍණාත්මක සිතුවිලි නිසා මේ සිතුවිලි වල වෙනස මොකක්ද මේ වගේ ස්වභාවය මොන වගේද කියලා අද අපි කතා කරමු. anxious thoughts කියුවේ කාංසාව එහෙම නැත්නම් anxiety තත්ත්වය නිසා එන සිතුවිලි හැම වෙලේම අනාගතය හා සම්බන්ධයි. එතකොට මේ anxious thoughts එන්නේ ඉස්සරහට වෙන්න පුළුවන් කියලා හිතෙන භයානක නරක දේවල් ගැන. උදාහරණයක් විදිහට මම එක්සෑම් එක ෆේල් වුණොත්, පවුලට කරදරයක් වුණොත්, මීටින් එකේදී කට්ටිය මට hina වුණොත්. දැන් අනාගතේ වෙන්න පුළුවන් දේවල් ගැන අපිට හරියටම කියන්න බෑනේ. මොන හරි දෙයක් වෙන්නත් chance එක තියෙනවා, නොවෙන්නත් chance එක තියෙනවා. මම එක්සෑම් එක පාස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. හැබැයි anxiety තත්ත්වයකදී අපිට හැම වෙලේම හිතෙන්නේ වෙන්න පුළුවන් නරකම දේ වෙයි කියලා. ඉතින් මේ සිතුවිල්ලත් එක්ක අපිට ලොකු බයක්, නොසන්සුන්කමක් දැනෙනවා. එහෙමනම් අපි මේ anxious thoughts වල පොදු ලක්ෂණ බලුවොත් ඒ වගේදී අපිට නොදන්න දේ ගැන, විශේෂයෙන්ම අනාගතයේ දේවල් ගැන බයක්, අවිනිශ්චිතතාවයක් ඇති වෙනවා. ඒ වගේම මේ සිතුවිලි නිතර ඇති වෙනවා. ඒවා ටිකක් අපිට පාලනය කරන්න අමාරුයි. ඊළඟට මේ anxious thoughts නිසා අපිට අවිවේකී බව, නිදා ගැනීමේ අපහසුතා, හෘද ස්පන්දනය වැඩිවීම වගේ කායික අපහසුතා ඇති වෙනවා. එහෙනම් දැන් අපි negative thoughts කියන්නේ මොනවද කියලා බලමු. negative thoughts එහෙම නැත්නම් ඍණාත්මක සිතුවිලි කියලා කියන්නේ Taman ගැන, අනිත් අය ගැන, නැත්නම් Tamanගේ ජීවිතයේ සිදුවීම් ගැන එන ඊටම විවේචනාත්මක අසුභවාදී සිතුවිලි. මේ සිතුවිලි අතීත, වර්තමාන, අනාගත කියන කාල තුනටම සම්බන්ධ වෙලා එන්න පුළුවන්. ඒ වගේම මේ ඍණාත්මක සිතුවිලි එන්නේ අපේ තියෙන කලකිරීම, අපේ ආත්මාභිමානය අඩුවීම, අපිට අපි ගැන තියෙන වටිනාකම අඩුවීම වගේ දේවල් නිසා. උදාහරණයක් විදිහට මම මේ ලෝකෙට වැඩක් නැහැ. මිනිස්සු හැමෝම ආත්මార్థකාමී. මට කිසි දෙයක් හරියන්නේ නැහැ. ඉස්සරහටත් කරදරම තියෙයි. මෙන්න මේ වගේ සිතුවිලි වලට තමයි අපි ඍණාත්මක සිතුවිලි කියලා කියන්නේ. එතකොට මේ ඍණාත්මක සිතුවිලි වල පොදු ලක්ෂණ බැලුවොත් ගොඩක් වෙලාවට මේ අතීත අත්දැකීම් මූලික කරගෙන තමයි ඍණාත්මක සිතුවිලි ඇති වෙන්නේ. මේ සිතුවිලි නිසා අපිට දුක, කලකිරීම, බලාපොරොත්තු රහිත ගතිය, තරහ යන එක වගේ දේවල් දැනෙනවා. එතකොට ડિප්‍රෙෂන් වගේ මානසික රෝගවලදී ගොඩක් වෙලාවට ඍණාත්මක සිතුවිලි තමයි ඇති වෙන්නේ. මේ ඍණාත්මක සිතුවිලි තියෙනකොට අපිට දුක, කලකිරීම ඇති වෙන එක පැහැදිලි. නමුත් මේ තරහ කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා ටිකක් බලුවොත් negative thoughts තියෙන වෙලාවට අපි ලෝකෙ දකින්නේ හරිම නපුරු, අසාධාරණ තැනක් විදියට. මේ වගේ හිතනකොට අපේ brain එක defense mode එකකට යනවා. මොකද අසාධාරණකම් වෙයි කියන හැඟීමෙන්නේ අපි ඉන්නේ. එතකොට අපිට ඇත්තටම තරහ කියන්නේ අපිව ආරක්ෂා කරගන්න උදව් වෙන දෙයක්. අසාධාරණකම් වලට විරුද්ධව නැගී සිටින්න අපිට තරහ උදව් වෙනවා. හැබැයි ඇත්තටම අසාධාරණ සිදුවීමකදී ඇරෙන්න අපේ මේ ඍණාත්මක සිතුවිලි නිසා ඇති වෙන තරහකින් අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා නම් ඒකෙන් අපිව ආරක්ෂා වෙනවට වැඩිය අපිට හානියක් තමයි වෙන්නේ. දැන් මේ ඔයාලට බලන්න තියෙන chart එකෙන් negative thoughts සහ anxious thoughts වල වෙනස තව පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අවශ්‍ය නම් මේ වීඩියෝ එක pause කරලා මේ chart එක බලන්න. anxious thoughts වලදී අපිට උදව් වෙන්නේ අපිව පුළුවන් තරම් රිලැක්ස් කරන, අනාගතය ගැන වද වෙන්නේ නැතුව වර්තමානයේ ඔළුවේ තියාගන්න උදව් වෙන mindfulness වගේ ටෙක්නික්ස්. ඒ වගේම අපි මේ අපිට බය හිතෙන දේවල් වලට මුහුණ දෙන තරමට මේ වගේ නයින් වෙන්න ලේසි. අමාරුවෙන් හරි අපි අපිට බය හිතෙන දේවල් මග අරින්න නැතුව ඒවට මුහුණ දෙනකොට මොළයට පණිවිඩයක් යවනවා හිතුව තරම් මේ වගේ බය වෙන්න දෙයක් නැහැ කියලා. එතකොට ඊළඟ සැරේ අපිට බය එන්නේ අඩුවෙන්. මම මේ ගැන ඇන්සයිටි ගැන කරපු වීඩියෝ එකේදී වඩා හොඳින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඍණාත්මක සිතුවිලි වලින් එළියට එන්න නම් අපි අපිට මීට වඩා කාරුණිකව සංවේදීව සලකන්න ඕනි. ඒ වගේම ඍණාත්මක සිතුවිලි විශ්වාස කරන්න කලින් ඒවා විශ්වාස කරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි තියනවාද කියලා බලන්න ඕනි.
මම මේ ටෙක්නික් එක හරියට කරන විදිය ගැන වීඩියෝ එක කරලා තියෙනවා. එතකොට anxious thoughts සහ negative thoughts එක ගනුදෙනු කරන්න ඕනි විදිය ගැන කලින් කරපු වීඩියෝස් වල links description box එකේ දාලා තියන්නම්. අවශ්‍යයට බලන්න පුළුවන්. මේ ටෙක්නික්ස් හරියට පාවිච්චි කරන්න අද මේ කතා කරපු දේවල් උදව් වෙයි කියලා හිතනවා. එහෙනම් තව දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.